නුරව බලන්න යන්නේ. පොඩි ෆ්‍රී ටයිම් එකක් හම්බුණා. නුර වැවේ වතුර සෑහෙන අඩුයි. නුර වැව පොඩ්ඩක් බලන්න යන්නේ. කොහෙ ගියත් ඉතින් මේකේ තමයි යන්නේ. මේක අයිති කට්ටිය හිටියා නම් පොඩ්ඩක් යන්න තිබ්බා. නුර වැව මැද්දට. මේක අයිති කවුරුත් නැහැ. ඒකින්ද යන්න විදියක් නැහැ. ඔයගොල්ලොත් එනවා නම් එන්න. මේක හැබැයි යන්න බැරිවි. නුර වැව බලන්න මේ දවස්වල මාර ලස්සනයි. එක නිල්ලට පේනවා. ඕගොල්ලන් බලන්න පුළුවන්. පාන්දරට කට්ටිය මේකේ තමයි ගිහිල්ලා වෙලා මාළු අල්ලලා මෙතනට ඇවිල්ලා ඒගොල්ලෝ යන්නේ. ඔයාලට ඔය ඇතින් කන්දක් පේන්නේ මිහින්තලේ කන්දට මෙහෙන් පිටලා තියෙන ශේෂ කන්ද. කැමරාවට නම් වැඩි පේන්නේ නැහැ. මගේ කැමරාව එච්චර ක්වොලිටි නැහැ. නැත්තම් දුරට පේනවා මිහින්තලේ චෛත්‍යය. වැවේ මේ කොනට වෙන්න ඔයගලන්ට පේනවා දුරින් අනුරාධපුරේ ජේතවනාරාමේ මේ හැරට එද්දනම් මඩ නාගෙන ආවේ බයිසිකලේ. නුරවැවේ මේ පැත්තෙන් ආවට මෙහි හරියෙන් නාන්න කරන්න බෑ. මේ හරිය ගොඩක් උඩ අවසරුව ඇවිල්ලා මේ හරිය ඉඳලා අවට පරිසරය විඳින්න විතරයි පුළුවන්. සමහරු නම් ඇවිල්ලා හවසට පාටියක් එහෙම දාලා යනවා. ඒ ගැන මම හරියටම දන්නේ නැහැ. ඒක හරියට මේ හරිය එම් පාටි දාලා විනෝද වෙන්න පුළුවන් නීතිමය තත්ත්වයක් තියෙනවද කියන නම් මම දන්නේ නැහැ. ඒ වුණාට කට්ටිය නම් එනවා. ඇවිල්ලා මෙතන කාලා බීලා සතුටු වෙලා ආතල්ලා කරා යනවා. ආවත් කමන්නේ. කාලා බීලා ඒ තැන් වල ජරා කරලා පොලිතීන් ආරාම මේවා හැමතැනම දාලා බෝතල් බින්දලා දාලා මම එනකොටත් දැක්කා ඒ වගේ හැමතැනම දාලා තියෙන හැම දාලා තියන්න එපා. මම එනකොට මෙයාලා ගොඩක් කට්ටිය හිටියා. දැන් අඩුයි ඒගොල්ලෝ ගිහිල්ලා. ටික දෙනෙක් හිටියා. තව ඇතින් 100ක් විතර ඉන්නෝ කට්ටිය. හවසකට මේ හරිය ඇවිල්ලා මේ හරිය බල්ලා කරලා යද්දි මේ හරිය ටිකක් වෙලා ඉන්නකොට මාර සැනසීමක් තියෙනවා මේ පරිසරය විඳිද්දි. මේ මෙතනට පේනවා ජේතවනාරාමයේ රුවන්වැලිසෑයේ තව චුට්ටක් එහාට ගියාම තව චෛත්‍ය පේනවා. මට මේ මම මේ ආපු හරියෙන් තමයි මට මේ ටික පේන්නේ. වතුර අඩු කාලයට එන්න ගොඩක් විනෝද වෙලා යන්න පුළුවන්. මේ හරියට ආවොත් මනස නිදහස් කරගන්න පුළුවන්. මනස රිලැක්ස් වෙන තැනක් මෙතන අපට වටපිටාව දකිද්දි මාර ලස්සනයි. අපි මේ ෆෝන් එකකින් කැමරාවෙන් දකිනට වැඩිය ඇහැට මාර ලස්සන තැනක්. ඇවිල්ලා ඉඳලා යන්න පුළුවන් තැනක්. නිදහස් වෙලාවකට එන්න විනාශ කරන්න එපා. මේව රැක් ගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.